මෙන්න මේ වගේ ඊය ට්‍රාන්සැක්ෂන් එක ෆ්‍රී හදාගමුද? Oh my god! Wow! සාදරයෙන් පිළිගන්නවා DL තාරුක එක්ෂන් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට කොහොමද ඊය ට්‍රාන්සැක්ෂන් එකක් හදාගන්නේ කියලා. ඉතින් මතකතුව අපිව subscribe කරලා bell icon එකත් all දාලාම තියන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ ඇහැක ඕපන් වෙන වීඩියෝ එකත් මෙන්න මේ අපේ import panel එකට දාගන්න. ඉතින් මම නම් මේක download කරගත්තේ YouTube එකෙන්. ඔයාලට කැමති නම් මේක record කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ වීඩියෝ එක දැන් timeline එකට දාගන්න ඕනේ. ඔයාලට මෙන්න මේ playhead එක එහාට මෙහාට ගෙනිහිල්ලා ඔයාලා වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ අපේ වීඩියෝ එකේ හරියටම full open වෙන තැනින් මෙන්න මේ cut කරගන්න. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ අපේ කපාගත් වීඩියෝ කොටස ෆොටෝ එකක් බවට පරිවර්තනය කරගන්න. ඉතින් ඒක දන්නේ නැත්නම් ඔයාලා මෙන්න මේ ටයිම්ලයින් එකේ උඩ තියෙන ටූල් සෙට් එකේ ෆ්‍රීස් කියන අයිකන් එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ඇහි වීඩියෝ එක ෆොටෝ එකක් බවට පරිවර්තනය කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඇහි ෆුල් ඕපන් වෙන වීඩියෝ කොටස ඩිලීට් කරලා අයින් කරගන්න. දැන් තියෙන්නේ ඉතින් අපිට මෙන්න මේ අපේ හදාගත්තු ඇහි ෆොටෝ එකට zoom animation එකක් දාගන්න එක. මෙන්න මේකටම මෙන්න මේ වීඩියෝස් වලට ගිහිල්ලා මෙන්න මේ බේසික් කියන එකට ගිහිල්ලා මෙන්න මේ ස්කේල් කියන තැනින් අපේ key frame එකක් ඇඩ් කරගන්නවා. ඒ වගේම ඔයාලා මෙන්න මේ key frame එකම මෙන්න මේ ෆොටෝස් එකේ අගටත් ඇඩ් කරගන්න ඕනේ. ඔයාලා මතකතුව මෙන්න මේ key frame දෙක ඇඩ් කරනකොට ඔයාලා මුලින් ඇඩ් කරන key frame එක මෙන්න මේ අපේ ෆොටෝස් එකේ තියෙන ගානම ඇඩ් කරන්න. ඒ වගේම අගට ඇඩ් කරද්දී මෙන්න මේ ස්කේල් කියන තැනින් විශාල කරලා මෙන්න මේ විදිහට key frame එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ play head එක මෙන්න මෙහෙම එහාට මෙහාට අරන් ගිහලා ඔයගොල්ලෝ මෙන්න මේ හදාගත්තු වීඩියෝ එක මෙන්න මේ විදිහට දැන් තියෙන අපිට මෙන්න මේ අපේ හදාගත්තු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා මෙන්න මේ CapCut එකේ තියෙන tools ගැන හරියටම දන්නේ නැත්නම් මම ඔයාලට මෙන්න මේ CapCut ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒක බලන්න. පහළ description එකෙන් මම මෙන්න මේ CapCut එකේ වීඩියෝ එකේ link එක දාලා තියන්නම්. දැන් තියෙන ඉතින් අපිට මෙන්න අපේ හදාගත්තු ඇහි වීඩියෝ එකයි අපි edit කරගන්න වීඩියෝ එකයි මෙන්න මේ අපේ import panel එකට දාගන්න එක. මෙන්න මෙතනින් මගේ මෙන්න මේ හදාගත්තු වීඩියෝ එකයි මෙන්න මේ මම edit කරන්න ගන්න වීඩියෝ එකයි මෙතනින් හොයලා මගේ import panel එකට දාගන්නවා. අපි මෙන්න මේ කලින් අපේ ඇහි edit කරගෙන ගත්ත වීඩියෝ කොටස මෙන්න මේ අපේ import panel එකෙන් delete කරලා අයින් කරගන්නවා. මෙන්න මේ ටයිම්ලයින් එකෙත් ඇඩ් වෙලා තියෙන වීඩියෝ කොටස මම මෙන්න මෙතනින් delete කරලා ඉවත් කරගන්නවා. දැන් මම මගේ මෙන්න මේ ear transaction එකට භාවිතා කරන මෙන්න මේ වීඩියෝ එකත් මගේ import panel එකට දාගන්නවා. දැන් අපි මෙන්න මේ අපි හදාගත්තු ඇහි වීඩියෝ එක අපේ ටයිම්ලයින් එකට drag and drop කරගන්න ඕනේ. අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපේ මෙන්න මේ playhead එක එහාට මෙහාට ගෙනහිල්ලා අපේ මෙන්න මේ ඇහැ ඕපන් වෙන්න ගන්න තැනින් හරියටම අපේ මෙන්න මේ playhead එක තියලා අපේ අනිත් වීඩියෝ කොටස මෙන්න මේ ඇහැ ඕපන් වෙන්න තියෙන තැනින්ම ඇඩ් කරගන්න එක. ඉතින් මම මෙන්න මේ මගේ ඇහැ ඕපන් වෙන්න ගන්න තැනින් හරියට මගේ playhead එක තියෙනවා. තියලා මගේ අනිත් වීඩියෝ එක මෙන්න මේ විදිහට මම මෙන්න මෙතනින් ඇඩ් කරගන්නවා. ඉතින් දැන් තමයි අපිට මෙන්න මේ අපේ වීඩියෝ එකේ වැදගත්ම කොටස තියෙන්නේ. දැන් ඉතින් අපි මෙන්න මේ අපේ දකුණු අත පැත්තේ තියෙන මෙන්න මේ පැනල් එකට ගිහිල්ලා මෙන්න මේ මාස්ක් කියන එකට ගිහිල්ලා මෙන්න මේ ක්‍රයිකල් කියන මාස්ක් එක අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ ඇහි ගාන්න මෙන්න මේ මෙන්න මේ බෝලේ පොඩි කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ අපේ බෝල ඇතුලෙන් පේන කොටසේ මෙන්න මේ විදිහට කලර් එකත් අඩු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ ඇහැ ඇතුලෙන් පේන මෙන්න මේ කොටස හරියටම තියෙන තැන බලලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන මෙන්න මේ මාස්ක් කියන එකේ පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ මාස්ක් එකේ key frame එක අපි ඇඩ් කරගන්න ඕනේ. ඉතින් දැන් තමයි හොඳම කොටස තියෙන්නේ. මෙන්න මේක අපි මෙන්න මේ key frame එක අපි මෙන්න මේ වීඩියෝ කොටසේ දිගටම ඇඩ් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් මේක අපි ඇහි එන්න එන්න ලොකු වෙන නිසා මෙන්න මේ අපේ වීඩියෝ කොටස මෙන්න මේ විදිහට ටිකෙන් ටික ලොකු කරගන්නත් ඕනේ. අන්න ඒක නිසා අපි මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ එක ළඟ මෙන්න මේ key frame ඇඩ් කරගන්න ඕනේ.
ඉතින් ඔයාලා මතක ඇතුව මෙන්න මේකේ මෙන්න මේ විදියට කීෆ්‍රේම් ටික ඇඩ් කරගන්න. ඒ වගේම මෙන්න මේ ඇහෙන් පේන කොටස එන්න එන්න ටිකෙන් ටික විශාල කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට මගේ වීඩියෝ ක්ලිප් එකේ කීෆ්‍රේම් ටික මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට ඔයාලා වීඩියෝ එකට කීෆ්‍රේම් ටික මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඒ වගේම ඔයාලා මෙන්න මේ ඇහෙන් පේන කොටස එකින් එකට පොඩක් වෙනස් කරන්න. කලර් එකත් බැලන්ස් කරගන්න හරියටම. මෙන්න මේ අපේ ඇහැ ඇතුලෙන් තියෙන බෝලෙට මෙන්න මේ ඉහලින් තියෙන ඊතලෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇතුලෙන් පේන කොටසේ කලර් එක බැලන්ස් කරගන්න. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ විදියට මෙන්න මේ දිගටම මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකට කීෆ්‍රේම් ඇඩ් කර කර මෙන්න මේ විදියට හදාගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මෙන්න මේ වීඩියෝ එකේ අන්තිම එනකම් මම මෙන්න මේ විදිහට මගේ කීෆ්‍රේම් ටික ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට ඇහි ඇතුලෙන් පේන කොටස එන්න එන්න විශාල වෙන්න හදාගෙන මෙන්න මේ විදිහට කීෆ්‍රේම් ටික මෙන්න වීඩියෝ එකේ අන්තිම වෙනකම් ඇඩ් කරගන්න. අපි ඉතින් මෙන්න මේ අපේ අන්තිම කීෆ්‍රේම් එක ඇඩ් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ අපේ ප්ලේ හෙඩ් එක එහාට මෙහාට ගෙනහිල්ලා මෙන්න අපේ වීඩියෝ එකේ තත්ත්වය බලා ගන්න. මෙන්න මේ ප්ලේ එකෙන් ප්ලේ කරලත් අපිට අපේ වීඩියෝ එකේ තත්ත්වය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ මම මේ එඩිට් කරපු වීඩියෝ එක. අපිට ඊළඟට කරන්න තියෙන ඉතින් අපේ මෙන්න මේ හදාගත්තු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේකට ඔයාලා මෙන්න මේ එක්ස්පෝර්ට් කියන තැන ගිහිල්ලා මෙන්න මේක එක්ස්පෝර්ට් කරගන්න. ඒ වගේම ඔයාලා මෙන්න මේගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එකත් ඕලා වීඩියෝ එකට දාලා බලන්න කොහොමද කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතක ඇතුව අපිව subscribe කරලා bell icon එකත් ඕල් දාලාම තියාගන්න. එහෙනම් මේ වගේ editing තවත් වීඩියෝ එකකින් හමු වෙමු.